ඔයා අපිට හොරා ගොඩාක් දේවල් කරලා තියෙනවා තාත්තේ. අපිට කවදාවත් ඒ දේවල් හිතන්නවත් බෑ. ඔහොම දෙයක් කරද්දී මගේ රත්තරන් තාත්තා කොච්චර අවදානමක් අරන් කරනවද? ඒ කරද්දී මගේ රත්තරන් තාත්තට මොන හරි දෙයක් සිද්ධ වුණොත් අපි කවුරුත් දන්නේ නැහැ තාත්තේ. අපි ඔයාලට කවි ගී ලිව්වේ නෑ තාත්තේ. අපි කවි ගී ලිව්වේ නෑ. හැබැයි අද ඉඳන් හරි අපි ඔයාට ගොඩාක් ආදරේ වෙනවා තාත්තේ. ඒ අහිංසක චරිතෙට අපි ගොඩාක් කඩිනම් ආදරේ. ඔයාට ගොඩාක් පිං අපිව ජීවත් කෙරෙව්වට. මගේ රත්තරන් බුදු තාත්තා නිවන් දකින්න ඕනේ. අපිව ජීවත් කෙරෙව්වට ගොඩාක් පිං. තාත්තේ ඔයා වෙලාවකට අපිට පට්ට හතුරෙක්. පුදුම හතුරෙක්. සමහරක් දේවල් කියලා දෙන විදිය, සමහරක් දේවල් අපිට දැනෙන්න කරන විදිය අපිට ලොකු හතුරුකමක් වගේ අපි දැක්කේ. ඒත් මගේ රත්තරන් තාත්තා ඔයා කරන දේවල් අපි දැක්කේ නෑ. අපිට පේන්නේ නැති වෙන්න ඔයා රෙද්දෙන් වහලා දෙයක් කරලා තියෙනවා. ඔයා තිරෙන් වහලා තිරෙන් පිටුපසින් ඉඳගෙන දේවල් කරලා තියෙනවා. මේ වීඩියෝ එක දකිද්දි මට මතක් වුණේ මගේ රත්තරන් තාත්තෝ. මේ වීඩියෝ එක දකිද්දි ඔයාලට මතක් වෙන්නේ ඔයාලගේ රත්තරන් තාත්තෝ. එයා පේන්න වැඩ කරේ නෑ. මමත් අම්මට විතරයි ගොඩක් ආදරේ කරේ. ඔයාලා කවුරුත් අම්මට විතරයි ගොඩක් ආදරේ කරේ. මගේ රත්තරන් තාත්තගේ දාඩිය ගඳ ඒ දවස්වල ගඳ. හැබැයි දැන් මට ඒ දාඩිය සුවඳයි. ඔයාලටත් ඒ දාඩිය සුවඳ ඇති. මගේ රත්තරන් තාත්තව නිර්ලෝභීව දුන්න නම් දෙයක් දුන්නේ. ඒ ආදරේ තාත්තා කෙනෙක් කියන්නේම වස්තුවක්. අපි සමහරක් වෙලාවට අම්මලා කරන දේවල් දැක්කා. තාත්තා කරන දේවල් දැක්කේ නෑ. තාත්තා උදේ ගිහිල්ලා අපිට හොරා ගිහිල්ලා මේ දේවල් කළා හැන්දෑ වෙනව දාඩිය පිහදාගෙන. මගේ රත්තරන් තාත්තට මම ගොඩක් ආදරේ. ඔයාලත් ඔයාලගේ රත්තරන් තාත්තට ගොඩක් ආදරේ වෙන්න ඕනේ. ඔව්. ඒක අහිංසක චරිතයක්. ඔව් ඒක අහිංසක චරිතයක්. හැමදාම හරියන්න ඕනේ. මේ ලෝකෙ මෙන්න රත්තරන් බුත් තාත්තලාට හරියන්න ඕනේ. හිතට සතුටක් එන්න ඕනේ. සමහරක් වෙලාවට අපි වගේ පුත්තු කියලා ගැන අපි හීනකින්වත් හිතන්නේ නැහැ. මං කියන්නේ අපි වගේ කරදඩුස් වෙච්ච පුත්තු මොන හේතකින් දන්නේ නැහැ රත්තරන් තාත්තා ඔයා ගොළුවට ගැහුවේ. මොන හේතකින් දන්නේ නැහැ රත්තරන් තාත්තා ඔයාගේ බෙල්ල කැපුවේ. අපිට තේරෙන්නේ නැහැ. මගේ රත්තරන් අප්පච්චිට මේ ලෝකෙ ඉන්න අප්පච්චිලාට හැම දරුවෙකුම ප්‍රාර්ථනා කරන්නේ බුදු වෙන්න ඕන තාත්තේ. බුදු වෙන්න ඕනේ.